අඳින්න. මේ අඳුර දැන් අඳින්නේ. මොකද කියන්නේ? ඉතින් මේ ඉතේ නමක් ඇවිල්ලා දාන වේලා දීලා අතන ඔයගොල්ලන්ට සින්දු කියලා නැටුම් එහෙම කරනවා නන්නේ. ඔව් ඒ ඉඳා මම ඔයගොල්ලෝ කියන්නේ අලුත් කට්ටියක් ආවේ මේ කට්ටියයි හේදමලා එන කට්ටිය හේදම ගොඩක් ඇවිල්ලා සින්දුවක් කියලා නටලා ඔක්කොටම අපි හැම අවුරුද්ද වෙලා හාමුදුරුවමක් වැඩමාගෙන ඇවිල්ලා ඒ හාමුදුරුවෝ මේ ඔය දේගොඩ හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් පන්සලක් කරා. ඉතින් ඒ ඉන්න තමයි අපි අවුරුද්දට සින්දුවක් කියලා නටලා ජයවලා ඔක්කොම ඉන්නවලු. ඒක තමයි හොඳ ඒකේ තමයි ජයවලා මොකද අපි සින්දුවක් කියලා නටලා ඔක්කොම කරලා ඉන්නවා. කෑම මේසේ හදනවා. හදලා ඉවරලා ඒකත් ඔක්කොම නැති කරලා. එහෙනම් බොහොම ස්තුතියි. මේ ගැන නේ. ස්වාමීන් වහන්සේගෙන්ද එතකොට මට මේ නිවාසයේ මේ වැඩ කටයුත්ත කරගෙන යන්න මම කතා කරලා ලැබුවාම මෙතන පාලිකාතුමිය මට කියනවා 14 වෙනිදා හොඳයි මහත්තයා වැඩේ කරන්න කියලා. ඉතින් ඇත්තටම මට ලොකු ආසාවක් තිබුණා. අපි හැමෝම අවුරුදු වලට ගෙවල් දොරවල් වල කනවා බොනවා අපි ගෙවල් දොරවල් වල අවුරුදු සමරනවා. ඇත්තටම මෙතන ඉන්නේ කොහොම අසරණ ඒ කියන්නේ තමන්ගේ දෙයක්වත් තමන්ට හරියට කියාගන්න කරගන්න බැරි කොහොම අසරණ අහිංසක පිරිසක්. ඉතින් මේ පාලිකාතුමියයි මෙතන තව නෝනා කෙනෙක් ඉන්නවා නෝනායි එනවා කොහොම වෙහෙස මහන්සි වෙලා මේගොල්ලොම බලා ගන්නවා හරි පිරිසිදුවට කියනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මම මෙතෙන්ට ආපු පළවෙනි දවසේ ඒක දැක්කා. අදත් ඒකේ විදිහටම දකිනවා. මොකද මේගොල්ලොම හරි පිරිසිදුවට හරි ලස්සනට අන්දලා කරලා තමන්ගේ දරුවෝ වගේ මේ දෙන්න බලා ගන්නවා. මොකද මේගොල්ලොත් එක්ක ගැටෙනවා කියන එක හරි අමාරු වැඩක්. මොකද මානසික අඩු කියන දේක් තේරුම් ගන්න බැරි ඒගොල්ලොන්ට හිතලා දේ කරන පිරිසක් මේ. හැබැයි ඒගොල්ලෝ තමන්ගේ දරුවෝ වගේ හරි ආදරෙන් මෙහෙම පිරිසිදුවට බලා ගන්න මේ දෙන්න ඇත්තටම මේගොල්ලෝ දෙවිවරු වගේ. අපිට කවුරු හරි දෙවියෝ කියලා වඳිනවා නම් අපිට කවුරු හරි අපච්චි කියලා වඳිනවා නම් මෙන්න මේ මිනිස්සුන්ට වඳින්න ඕන දෙවිවරු ගන්නට සලකලා. මොකද මේ කරන්නේ තමන්ගේ අම්මා තාත්තලාවත් කරන්න බැරි මහා පුදුම පින්කමක්. මේක සසරේ ඊතර වෙන්න ලොකු පිනක් මේක. ජාති සංසාරයක මේ වගේ අඩුවක් මේ වගේ ලෙඩක් දුකක් මේ වගේ නැතුව උපදින්න මේ කරන පිනම හේතු වාසනාවක් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ අප ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගේ පන්සලක් දෙක දැන් ටික දවසක් ඉඳලා සම්බන්ධ වෙලා මම මෙතෙන් යනවා එනවා මම වැඩ කටයුතු ටිකක් කරලා දෙනවා. ඉතින් ඇත්තටම මම ආරාධනා කරෙත් නෑ. මට 14 වෙනිදා අපි ආමතුරන්ට බණක් මේ දාහනයක්. ඉතින් ඇත්තටම මට කරදර කරන්න බෑ අපි ආමතුරන්ට. මම ඊයේ කියලා ඒකට අපි ආමතුරෝ කිසිම මේකක් නැතුව මට කියනවා මහත්තයා මම හෙට උදේට එන්නම්. මට ඒ වැඩේට සම්බන්ධ වෙන්න. අර නිර්ලෝභී වෙවිලා අද මේ දානෙකුත් තීප්පි මේ විදිහට ඇවිල්ලා මේ මට කරන ගෞරවයක් විදියට මේ මම කරන දෙයට අපි ආමතුරෝ මේ ගෞරවයක් විදියට මට මේ දේ කරලා දෙනවා වගේම අපි ආමතුරෝ මම හිතනවා සතුටු වෙනවා ඇති මේ දේ දැකලා. මොකද මම කරන දේ ඒකට මගේ මෙතන පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේ වැඩේ පටන් ගන්න කලින්
සියල් සොම්ගේ අවුරුදු සිරි කියලා අපි ගෙදරක දොරක අවුරුදු සමරනවා නම් ඒ කිරි උතුරු වල ඒ කැම්මේසේ දොරකල්ලේ වැඩ කටයුතු සේරම මෙතන අද ගෙදරක කරන විදියට මම කරනවා මේගොල්ලොත් එක්ක මගේ අවුරුද්ද අද මගේ ගෙදර මෙතන ඒ නිසා මගේ ගෙදර මේ අවුරුදු කරනවා වගේ මම ගොඩක් දුරට මේ ගැන කතා කරන්නේ නැහැ ඉස්සරහට මේගොල්ලෝගේ සතුට වෙනුවෙන් මෙතෙන්ට ආවේ ඒගොල්ලෝගේ සතුට තමයි මම දෙන්නේ ඉතින් මට මේ දෙයට උදව් උපකාර කරපු හැම දෙනාටම ಜಾති පිටින් ආයි පිළින වැඩක් මම අන් වශයෙන් කියන්නම් මේ වැඩ කටයුතු ඉවර වෙනකොට මට උදව් උපකාර කරපු දෙන්න සියලු දෙනා ගැන ඉතින් අපි ගොඩක් වෙලා කතා කරන්න ඕනේ නැහැ මේ ළමයින්ව බඩගින්න තියන් ඉන්න ඕනෙත් නැහැ මට මේගොල්ලන්ට කන්න බොන්න දෙන්න එඩිට් කරන්න පළවෙනියටම චාරිත්‍රානුකූලව අපි කිරි උතුරවන්න මෙතන පාලිකාවට ආරාධනා කරනවා එන්න ආවරි අරගෙන කිරි උතුර අපේ කට්ටියත් පිරිතුණක් ගට ගහගන්න එන්න අනිත් කට්ටිය අනිත් කට්ටිය එන්න පිරිතුණක් ගට ගහගන්න පොඩි අයින් අරගෙන පොඩි අයින්ගේ ඔය කට්ටිය එන්න දෙන්නම් පිරිතුණක් කට්ටියට දෙන්න කිරි උතුරනක ගන්න අඳුන් අයියේ එන්න පොතේ බානපත් කරන්න උන් ගෑ මේසේ කට්ටිය එන්න 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 හෙට ඒගොල්ලෝ එන්න ඕ යා කාලේ ගහරෙව ආයෙ න්යා ඕ ආරේ කරතිය හරි මිස් දෙන්න බඩ කියලා මම දන්නේ ඒගොල්ලෝ මොනවද කියලා හරි අපි සිරුර දාලා දෙන්නම් ඕගොල්ලන්ට අනේ කරනවා හරි හරි දෙන්න අපි මේ කරන්නේ එහෙම දෙන්න හොඳයි. දෙන විදියට දෙන්න. දෙන විදියට දෙන්න අපි මෙතන මෙයක් කරන්නේ කියලා. ඊළඟ මේකට දීලා දෙන්න. හරි ඔව් දෙන්න. සූර්ය මඟුලේ දෙන්නයි. නමෝ. ගබනගතයි සත්තම්. එලකී තදලී නමෙන්නයි. සූර්ය මඟුලේ දෙන්නයි.
රෝදේ දිවිලේ මත මුදු සුලගෙන් අත නැලන්නේ බදලන අඳ පාරේ දෙපාරේ අඳ පාරේ අපි එහෙනම් අහන්න හදන එක මොකද්ද? ඔව් අපි අන්තිමටම නිලන්තගේ සින්දුවක් අහලා Tamanගේ ස්තුති කතාවක් අහලා අපි මෙතන යනවා. අපි සින්දුව අහමු. එහෙනම් ලස්සනට කියමු සින්දුව ඈ. දුමල් පපුරත් අතෙන් දරාමා ඔබේ තෝනේ ළඟ තනිවි තාසී තැලේනා කඳුවැලි තවේලා තීකෙරවි මගේ පියාණෙනි දුමල් පපුරත් අතෙන් දරාමා ඔබේ තෝනේ ළඟ තනිවි තීතෙලිනා කඳුවැලි තවේලා තීකෙරවි මගේ පියාණෙනි බඩ පිරුණාද? බඩ පොල් පිටනේ චික්කි ආයි වෙලාවක අපි හම්බෙමු ඈ පිට එකක් දාන්න ඈ මොකද්ද